ඔබ මේ දකින්නේ මහවැව පන්නල මාකන්දුරේ පිහිටා තිබෙන මේ පාලම. ජලය දැන් බැසගොස් සමාර. මේ ජලය ඇති විට ඉතාමත් ඉහළ මට්ටමක ජලය පැවතුනේ. ඔබ දකිනවා මේ ළඟ තිබෙන කන්ටේනරයක්. ඒ ස්ථානයෙන් ඉවතට අරන් කියලා දෙන ජල ප්‍රහාරය. ඒ කොච්චර බලවත්ද කියනවා නම් ඒ තිබූ තැනින් ඈතට අරන් ගිහිල්ලා පොළොව හාරගෙන පස්ස ජලය ඇතුළට ගමන් කරලා මේ පාර හරහා ගමන් කරන අවස්ථාව මේ වෙලාවේ මේ තේක ගස් හරහා මේ සීරු වලට ඉහළින් මේ බිල්ඩින් යට කරගෙන වතුර මට්ටම තිබුණා. මේ සීරු දේවල් යට කරන වේගයෙන් පාර හරහා ජලය ගමන් කරන කිසිම දෙයක් පේන්නේ නැහැ. අවසානයේ ඔබ දකිනවා මේක ජලය පිරලා තියෙන අවස්ථාවේදී ගත්තු ඒ වීඩියෝ එක. මේ සීරු දේ අඩි 15ක ඉසක් ඉහළින් පාර ඇත්තටම ගැඹුරු වුණා වෙලාවේ මේ කඩ සීරුදේ වැහෙන තරමට වතුර ඇවිල්ලා මේ සීරුදේ ඔබට වීඩියෝ දකින්න පුළුවන් කිසිම දෙයක් පේන්නේ නැහැ. මේ සීලුම් බිල්ඩින් සීරු දේවල් ඒ සීරු ලෝරි සමහර ලෝරි ඉහළ ස්ථානට අරන් ගියා. ඒ අරන් ගිය අවස්ථාවේ ඒ ස්ථානේ පාව යට වුණා. ඔබට මේ වීඩියෝ එකේ අවසානයේ දකින්න ලැබෙනවා මේ අවතැන් වූ පිරිස් මේට මීට අවුරුදු ගාන කලින් ජලගැල්මක් සිද්ධ වී තිබෙනවා. නමුත් මෙවැනි ආකාර වෙලා නැහැ. නමුත් මේක ප්‍රථම වට මේ වෙන්නේ මෙවැනි ආකාරයේ කවුරුත් හිතුවේ නැති විදිහට ජල මට්ටම ඉහළට ආවා. රාත්‍රියේ අවස්ථාවේදී ගෙවල් සම්පූර්ණම ගමේ සමහර ගෙවල් සම්පූර්ණම යට වුණා. ඉතින් ඒ සියලුම සෙනඟ මේ අර පාරේන අවස්ථාව සිල් දෙයට වෙලා ඔබට පේනවා කිසිම කඩයක් පේන්නේ නැහැ. අර අප ගමන් කරපු පාර කිසිම දෙයක් පේන්නේ නැහැ. දැන් මෙතන අඩි ගාණක් උසයි. ඔබ මේ දකින්නේ ජලය බැස ගිය අවස්ථාවේ ඒ කුඹුර දිස්සුණු ආකාරය. දැන් ඔබට දකින්න ලැබෙන්නේ ජලය ගලා යන අවස්ථාවේ කුඹුර ඒ නිවස් පේන ආකාරය. මේ අපේ ගෙදරට අල්ලපු නිවස සම්පූර්ණ යට වෙලා ඈතින් පේන්නේ කුඹුර යායක්. ඒක අඩි 30ක් 40ක් වෙන්න ගැඹුරයි. ඒ වගේම ඈත පොල් වත්තක් තියෙන්නේ. පොල් වත්තත් සම්පූර්ණ